1998 වසරේ කුරුණෑගල ගැට්ටුවාන මහින්ද විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා එයින් විශිෂ්ට ලෙස සමත්ව කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව සමාජ විද්‍යා විශේෂවේදී උපාධිය සම්පූර්ණ කර පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මානව හිමිකම් පිළිබඳ ඩිප්ලෝමාවද සබරගමුව විශ්වවිද්‍යාලයෙන් ප්‍රජා සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමාවද සම්පූර්ණ කර සිය අධ්‍යාපනික පසුතලය නිර්මාණය කරගන්නා ඔහු රිච්මාර්ක් හෝල්ඩින් නම් වූ දෙවන්ත සමාගම නිර්මාණය කොට ඉතා කෙටි කාලයක් තුළ ලැබූ ප්‍රගතිය සහ සමාජ ප්‍රගමනයට දැක් වූ දායකත්වය වෙනුවෙන් සමස්ත ලංකා සංස්කෘතික සහ සමාජ සේවා සවිඵල ගැන්වීමේ සංවිධානය විසින් පිරිනැමූ ආචාර්ය උපාධිය හිමි කරගත්තේය. 1999 වසරේ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත ක්‍රියාත්මක වූ ජල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතියේ ක්ෂේත්‍ර නිලධාරියෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. අනතුරුව 2002 වසරේ සිට 2007 වසර දක්වා අතර කාලයේ එහි ව්‍යාපෘති කළමනාකරු ලෙසත් උසස් වීම් ලැබ 2007-2008 වසරවල එහි ව්‍යාපෘති උපදේශකවරයා ලෙසත් 2008-2012 අතර කාලවකවානුවේ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙසත් වෘත්තීය ගමනේ හිණිපෙත්තට නැගීමට ඔහු සමත් විය. එයින් නොනවති අලෙවිකරණ ක්ෂේත්‍රයට පිවිස ලංකාවේ ඉහළ පෙළේ සමාගම් රැසක කළමනාකරණ සහ විධායක ශ්‍රේණියේ තනතුරු රැසක් දරමින් ලංකාවේ අලෙවිකරණ ක්ෂේත්‍රය නව මාවතකට රැගෙන යාමට සුවිශේෂී දායකත්වයක් දැක්විය. ආචාර්ය චන්දන ගණේගොඩ නම් වූ ඒ අසහාය වෘත්තිකයා විශිෂ්ට ව්‍යවසායකයෙකු බවට පත්වන්නේ 2018 වර්ෂයේ රිච්මාර්ක් හෝල්ඩින් සමාගම ආරම්භ කිරීමත් සමගයි. එදා සිට මේ දක්වා හරිත ආර්ථිකයක් තුළින් රටේ සංවර්ධනයට අසම සම දායකත්වයක් සැපීමේ සංකල්පය පෙරදැරිව දැවැන්ත වර්ධනීය ගමනක් පැමිණ තිබේ. එහි අග්‍රඵලය ලෙස රිච්මාර්ක් හෝල්ඩින් සමාගම අද තවත් දැවැන්ත සමාගම් 6කින් සමන්විත ලංකාවේ ප්‍රමුඛතම සහ වේගයෙන් දියුණු වන සමාගමක් බවට පත් වී තිබේ. රිච්මාර්ක් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්, රිච්මාර්ක් Agri and Agro Solution Private Limited, Ridgemark Water Solution and Consumer, Ridgemark Green University, Ridgemark Cleaning Service Private Limited, Ridgemark Travel and Tourism, Ridgemark Cooperative Bank අපගේම සමාගම් ජාලයයි. 2018 වසරේ මූලබීජයේ වැපිරූ අප සමාගම කොවිඩ් වසංගතයේ අවධියේත් ඉන් පසුව රටේ ඇති වූ දැඩි ආර්ථික අර්බුද හමුවේදී බොහෝ ව්‍යාපාර අඩපණ වෙද්දී රිච්මාර්ක් හෝල්ඩින් සමාගම ඉන්ද්‍ර කිහිලයක් මෙන් නොසැලී දිනින් දින වර්ධනය වෙමින් ශක්තිමත් වූයේ ගරු සභාපතිතුමන් ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ නිවැරදි දැක්ම සහ මෙහෙයවීම නිසාවිනි. අද වන විට අපගේ ව්‍යාපාරය තුළ ඍජුව සහ වක්‍රව ආදායම් ලබන කෘෂි ව්‍යවසායකයන් දසදහස් ගණනකින් සමන්විතය. ඒ තුළින් පවුල් දහස් ගණනක ආර්ථිකය ශක්තිමත් වී තිබේ. ලංකාව පුරා සාරවත් වගාබිම්වල හිමිකාරිත්වය උරුම කරගනිමින් නවීන තාක්ෂණය සහ කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදේශකත්වය සහ අධීක්ෂණය යටතේ ඉහළ ඵලදායීතාවයකින් යුතු වාණිජ කෘෂි භෝග වගාව ව්‍යාප්ත කරමින් මෙරට කෘෂි ආර්ථික පුනරුත්යක් ඇති කිරීමට රිච්මාර්ක් හෝල්ඩින් සමාගම සියලු සැලසුම් සකස් කොට පියවර ගණනාවක් ඉදිරියට ගමන් කොට ඇත. ඒ තුළින් අප සමාගම කෙරෙහි විශ්වාසයෙන් ආයෝජනය කරන ලද ජනතාවට වසර ගණනාවක් තිස්සේ අසම සම වූ ප්‍රතිලාභ ලබා දීමට හැකියාව ලැබී තිබේ. අප සමාගමේ ආයෝජනය කරන ලද ජනතාව අපගේ වටිනාම කොටස්කරුවන් වේ. ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සමාගමේ වගකීම මෙන්ම සාර්ථකත්වයේ මාවතද වන බව අප දැඩිව විශ්වාස කරමු. විශේෂයෙන් වැවිලි ක්ෂේත්‍රයේ සමාගම් අතරින් ලංකාවේ ප්‍රථම වතාවට ඈත පිටිසර ගම්වල ජීවත් වන ජනතාවගේ දරුවන්ට ලෝකයේ වෙතට පිය නැගීමට මම්පෙත් විවර කරන රිච්මාර්ක් හරිත සරසවිය රටට දායාද කිරීමට ලැබීම අප මෙන්ම මෙරට සමස්ත සිසු පරපුර ලැබූ අද්විතීය ජයග්‍රහණයකි. ඒ තුළින් මෙරට කෘෂි ව්‍යාපාර හා වැවිලි ක්ෂේත්‍රයේ නව්‍යකරණ යුගයක් නිර්මාණය කරනු ඇත. නවීන තාක්ෂණය සහ දියුණු නිර්මාණශීලී මානව සම්පත සමග තවත් වසර කිහිපයක් තුළ ලාංකීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ දිදුලන නාමයක් බවට පත්වමින්
බ්‍රිජ්මාර්ක් හෝල්ඩින් සමාගම ජාත්‍යන්තරය වෙත පියනගනු ඇත.